ආදරණීය ඔයාව ගෞරවයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔයාට කොහොමද? ඔයා සතුටින් සනීපෙන් ඇති කියලා මම හිතනවා. මමත් සතුටින්. ඉතින් උදේ පාන්දර අවදි වෙලා මට ලැබුණු හැම දෙයකම මේ විශ්වයට ස්තුති කරලා ලුණු පහනක් පත්තු කරලාම ගෙදර වැඩ ටික පටන් ගත්තාම මට හිතෙන්නේ මගේ හිතත් පහනක් වගේ එළිය වෙලා කියලා. මුළු දවසම සතුටින් ප්‍රබෝධයෙන් වැඩ කරන්න ඒ හැමදේම හේතුවක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් එන්නකෝ මාත් එක්ක අද අමු මිරිස් කඩන්න. ඉතින් ඔයා ඒක කතාව දන්නේ නැහැනේ. එදා මම ගෝවා පැල ඉඳගත් දවසේම පෝච්චි වලම අමු මිරිස් පැල 7ක් 8ක් විතර ඉඳගත්තා. අද ඒ වගේ කරල් ඇවිල්ලානේ. කරල් මෝරලා අද මිරිස් කඩා ගන්න පුළුවන්. යම් ඉතින් මාත් එක්ක කඩන්න මිරිස්. ඉතින් මිරිස් පැලයි ගෝවා පැලයි බටු පැල 5ක් 6කුත් හිටවගත්ත ඒවනම් පෝච්චි වල නෙමෙයි බිම ඉඳුවේ. ඉතින් ගෝවා දෙවනි පාට තමයි මේ අද කපන්නේ. ඒත් එක්කම මේකේ කොළ හැදිලා තිබුණා හොඳට. ඉතින් අද මේ ගෝවා කොළ ටිකකුත් කපා ගත්තා. ගෝවා මැල්ලුමක් හෙට හදනවා. දැන් බටු ගස්වලත් කරල් ඇවිල්ලා තියෙන්නේ. වෙලාවක කඩමුකෝ අපි බටුත්. ඉතින් අද මේ උදේ 10ට විතර අවුව ගොඩාක් රස්නේ. ඒක හින්දාමද කොහෙද හවස වැස්ස හොඳටම. මේ තියෙන අමු මිරිස් ගෝවා කොළ මිරිස් ග්‍රෑම් 250ක් විතර තිබුණා. හොඳ අලුත් නැවුම් හරිම සතුටුයි දැක්කහම මට මමම වවපුවා නේද? ඉතින් මේ හවස 3:00ට 4ට විතර හොඳටම අපිට වැස්සා. වැස්ස වෙලාවේ එන්න යන්න මාත් එක්ක තේ එකක් බොන්න. අද හැබැයි අපිට ගොඩක් දවසකින් වැස්ස පොළොවට දැනෙන විදිහටම. ඉතින් අද ටවුමේ ගිහිල්ලා එනකොට කේක් ගෙනත් තිබුණා. ඒකත් කාලම තේ එකක් බොමු. මේ කේක් එකේ චොක්ලට් කේක් දෙක නම් රසයි. ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකට නම් මං ආස වුණේ නෑ. වතුර ටික ගොඩාක් හොඳට රත් වෙච්ච තරම තමයි කිරිත ඒක රස. ඒකින්ද මම නම් ගොඩාක් වෙලා වතුර ටික උතුරව ගන්නවා. ඉතින් තේ එක හදන ගමන් මට ඔයත් එක දෙයක් කියන්න තියෙනවා. මොකද මං ආසයි මගේ ගෙදර මිදුලත් ඉස්සරහා මිදුලත් පිටිපස්සේ මිදුලත් දෙකම එක විදිහට තියාගන්න. දැන් සමහර අය හිතනවා ඉස්සරහා විතරයි ලස්සනට තියාගන්න ඕනේ කියලා. මම ආස මගේ ඉස්සරහා මිදුලත් පිටිපස්සේ මිදුලත් එක විදිහටම තියාගන්න. ඒ ගැන මම නිතරම උනන්දු වෙනවා, මහන්සි වෙනවා ඒ වෙනුවෙන්. ඉස්සරහා තරමටම පිටිපස්සත් ඒ තරමටම ලස්සන මිදුලක් කරගන්න, මල් හිටව ගන්න, පිරිසිදුව තියාගන්න මං හරිම ආසයි. ඉතින් වත් එහෙම වෙන්නේ නැති. ඉතින් දැන් මේ තේත් හැදුවා. ඒක හදලා අපි බොමු. ඉතින් යන්න වෙලාවත් හරි. ඊට කලින් කියන්නම් මේ මග් දෙක පුතා රටින් ගෙනාවේ. මගේ කරන් රටින් ගෙනාවේ. තාත්තට මෙහි කප්රුක හරහා එව්වා එයා තෑගි වගේක්. ඒකේ තමයි ඒ මග එක තිබුණේ. ඉතින් අද තමයි මේ ෆස්ට් ටයිම් අපි මේකේ තේ බොන්නේ. ඉතින් අදට ගිහින් එන්නම්. මගේ වීඩියෝස් වලට ඔයා ආස ඇති කියලා මං හිතනවා. ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. ඔයාටත් මගේ රටටත් ජය වේවා.